උමාලිලා සලලිලා තරින්දිලා තව ඕන තරම් ජනප්‍රිය නිලියෝ ඉන්නකොට දිනක් සිට SMS ගහුවේ කවුද? ජනප්‍රිය නිලිය වූ දිනක් සිට ප්‍රේක්ෂකයන්ගෙන් නෝකාඩු. දිනක් සිට බැරිම තැන උත්තර දෙයි. නිමාවට පත් වූ 36 වෙනි සරසවි සම්මාන උල්ලේ ජනප්‍රිය නිලියට හිමි සම්මානයේ ජයග්‍රහණය කළේ රටම දන්න දිනක්ෂි ප්‍රියසාද් විසිනුයි. ගෙවුණු කාලය තුල නිර්මාණ කිහිපයක්ම ඔස්සේම ඇය කතාබහකට ලක් වී තිබුණා. සිනමා නිර්මාණ සේම ටෙලිනාට්‍යද ඊට ඇතුළත් වී තිබුණා. අද දිනේ ඇයගේ නවතම සිනමා සිත්තම වන ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් සිනමා පටයද තිරගත වනවා. ජයග්‍රහණයෙන් පසු ඇය පවසා තිබුණේ 36 වෙනි සරසවි සම්මාන උල්ලේ ජනප්‍රියම නිලියට හිමි සම්මානය ජයග්‍රහණය කළා. පසුගිය වසරේ බොක්ස් ඔෆිස් වාර්තා ලැබූ විශාල ආදරේ චිත්‍රපටයේ ආදරයෙන් වැළඳගත් ප්‍රේක්ෂක ඔබට බොහොම ස්තුතියි යනුවෙන්. ඇයට ජනප්‍රිය නිලිය ලෙස සම්මානය ලැබුණේ SMS ජනතා මනාපෙන් වීමද විශේෂත්වයක් වනවා. නමුත් උමාලිට ආදරය කරනු ලබන බොහෝ පිරිසක් දිනස්සිගේ ජනප්‍රිය නිලිය වීමේ සම්මානයට බොහෝ සෙයින් දොස් නගා තිබුණු දැක ගන්නට ලැබෙනවා. නමුත් ඒ සියල්ල ඉවසා දරා ගනිමින් සම්මාන උල්ලෙන් පසුව ඇය පවසා ඇත්තේ මෙවැන්නක්. නොගැලපෙන අයගෙන් වෙන් වී සිටීම හොඳම ජයග්‍රහණයයි. මට තිබෙන හොඳම ශක්තිය මානසික ශක්තියයි. ඔබට ජයග්‍රහී ගමනක් යාමට අවශ්‍ය නම් නොගැලපෙන පුද්ගලයන්ගෙන් ඉවත් වී ඉදිරියටම යන්න. යනුවෙන් ඇය පවසනවා.